හයි ගයිස් ඉතින් ඔන්න අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති මගේ ස්ටුඩියෝ එකේ නොයිස් එක ඒ කියන්නේ එකෝ එක ගොඩක්ම වැඩි. ඉතින් ඒක අඩු කරගන්න මම හිතුවා මගේ ස්ටුඩියෝ එකේ වෝල් එකට එකෝස්ටික් පැනල් ඇප්ලයි කරොත් හොඳයි කියලා. ඉතින් ඒක හින්දා මම ඩරාස් එකෙන් එකෝස්ටික් පැනල්ස් 12ක් ඕඩර් කරා. ඉතින් මේ තියෙන්නේ එන්නේ එකෝස්ටික් පැනල් එකක්. ඉතින් මේ එකෝස්ටික් පැනල් වෝල් එකට ඇප්ලයි කරන්න කොහොමද ඒ වගේම මේ එකෝස්ටික් පැනල් මගේ වෝල් එකට ඇප්ලයි කරාම කොයි වගේ ලුක් එකක් එනවද කියලාත් අද වීඩියෝ එකේදී අපි කතා කරනවා. ඉතින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification bell icon එකත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේ එකෝස්ටික් පැනල් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැනල් එකේ දිග වෙන්නේ සෙන්ටිමීටර් 25යි. පළල වෙන්නේ සෙන්ටිමීටර් 25යි. ඉතින් මේ පැනල් එක ඕගොල්ලෝගේ වෝල් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ මේ විදිහට ඩබල් ටේප් එකක් අරගෙන මෙන්න මේ එකෝස්ටික් පැනල් එකේ මුළු හතරට මේ විදිහට අලව ගන්න. ඉතින් මම මගේ එකෝස්ටික් පැනල්ස් 12ටම මෙන්න මේ විදිහට ඩබල් ටේප් එක අලව ගත්තා. ඉතින් මේ එකෝස්ටික් පැනල් 12ම අපි දැන් වෝල් එකට ඇප්ලයි කරගමු. ඉතින් මේ දැන් ඔයාලට මගේ ඔඩියෝ එක ඇහෙන්නේ මම මගේ වෝල් එකට කිසිම එකෝස්ටික් පැනල් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැතුව. ඉතින් දැන් අපි බලමු මගේ වෝල් එකට එකෝස්ටික් පැනල් ඇප්ලයි කරාට පස්සේ ඔඩියෝ එක මොන වගේද කියලා. ඉතින් දැන් ඔයාලට ඇහෙන්නේ මගේ ස්ටුඩියෝ එකේ වෝල් එකට එකෝස්ටික් පැනල් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ඔඩියෝ එක. ඉතින් මං හිතනවා කලින්ට වඩා ඔඩියෝ එක දැන් ටිකක් ක්වොලිටි වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඉතින් වීඩියෝ හොඳයි නම් අනිත් අයවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ එකෝස්ටික් පැනල් ට්‍රීට්මන්ට් එකට පස්සේ මගේ ස්ටුඩියෝ එකේ ඔඩියෝ එක කොහොමද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු මේ වගේ brand new interesting වීඩියෝ එකකින් කවින්ත ටෙක්නික් YouTube channel එකෙන්. Как не, а тук е добър.